ලංකාවේ බයික් කාර් ඇතුළු වාහන පදින ගොඩක් අය අතර හැමදාම කියන ලොකුම විවාදයක් තමයි පෙට්‍රල් 92ද ගහන්න ඕනේ නැත්නම් 95ද කියන එක. ගොඩක් අය හිතාගෙන ඉන්නේ 95 ගැහුවම රේසිං පවර් එකක් එනවා කියලා. නැත්නම් එන්ජිම සුපිරියටම පිරිසිදු වෙනවා කියලා. හැබැයි ඇත්තම කතාව ඊට වඩා ගොඩක් වෙනස්. අද අපි බලමු සල්ලි නාස්ති කරගන්නේ නැතුව ඔයාගේ වාහනේට හරියටම ගැලපෙන්නේ මොකක්ද කියලා. මුලින්ම මොකක්ද මේ ඔක්ටේන් කියන්නේ? ගොඩක් අය හිතන්නේ ඔක්ටේන් වැඩි වෙද්දී පෙට්‍රල් වල පවර් එක වැඩි කියලා. නෑ. ඔක්ටේන් කියන්නේ පෙට්‍රල් වල පීඩනයට ඔරොත්තු වීමේ හැකියාවට. සරලවම කිව්වොත් 92 කියන්නේ අඩු පීඩනයකදී වුණත් ඉක්මනින් පත් වෙන පෙට්‍රල්. 95 කියන්නේ වැඩි පීඩනයක් දරාගෙන ඉඳලා નિયમિત වේලාවට විතරක් පත් වෙන පෙට්‍රල්. එතකොට ඔයා තෝරා ගන්න ඕනි මොකද්ද? ඒක තීරණය කරන්නේ ඔයා නෙවෙයි. ඔයාගේ වාහනේ එන්ජිමේ තියෙන කම්ප්‍රෙෂන් රේෂියෝ එක. ඔබේ වාහනයට 95 අවශ්‍ය බව තහවුරු කරගන්න මේ කරුණු තුන බලන්න. 1. කම්ප්‍රෙෂන් රේෂියෝ එක සාමාන්‍යයෙන් 10.5ට 1 10.5 to 1ට වඩා වැඩි නම්. 2. එන්ජිම ටර්බෝ නම්. 3. නිෂ්පාදකයා ප්‍රීමියම් ෆුවල් ඔන්ලි හෝ 95 ඔක්ටේන් මින් කියලා ගහලා තියෙනවා නම් විතරයි. මේ ටික නැත්තම් ඔයාට 92 පාවිච්චි කරන එක හැමතින්ම හොඳයි. හැබැයි සමහර කට්ටියට වෙලා ඇති 92 ගැහුවොත් එන්ජිම ඇතුලෙන් ටක් ටක් ගාලා සද්දයක් එනවා. ඒකට තමයි අපි එන්ජින් නොකින් කියන්නේ. එන්ජිම රත් වෙන්නේ අන්න ඒ නිසයි. ඒ වගේ වාහනවලට නම් අනිවාර්යයෙන්ම 95 ගහන්නම ඕනේ. ඉතින් අවසාන නිගමනය මොකක්ද? වාහනේ මැනුවල් එක බලන්න. ඒකේ 92 ගහන්න කියලා තියෙනවා නම් බොරුවට 95 ගහලා සල්ලි නාස්ති කරන්න එපා. හැබැයි 95 ගහන්න ඕන වාහනයකට 92 ගහලා එන්ජිම ලෙඩ කරගන්නත් එපා. ඔයාගේ වාහනයට ගැලපෙන්නේ මොකක්ද කියලා තාමත් අදහසක් නැත්නම් වාහනේ මොඩල් එකයි අවුරුද්දයි පල්ලෙහායින් කමෙන්ට් කරන්න. වාහන ගැන මේ වගේ තවත් දේවල් දැනගන්න ක්ලික් SL අපිව ෆලෝ කරලා තියාගන්න. පරිස්සමින් වාහනේ පදින්න. ජය වේවා.